ගාල්ලි විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා දෙනමක් මූලික වෙලා තොරණක් නිර්මාණය කරලා තියෙනවා. පහුගිය පොහොය දිනේ සිට ප්‍රදර්ශනය කරපු මේ තොරණ ලබන වෙසක් පොහෝ දිනේ සිටත් ප්‍රදර්ශනය කෙරෙනවා. ඕන්න ඉතින් දැන් අවුරුදු ඉවරයිනේ. දැන් තියෙන්නේ වෙසක්. වෙසක් කාලෙට නැතිවෙන්නෙම නැති දෙයක් තමයි තොරණ. එහෙම නේද? ඉතින් බලන්නකෝ මේ දර්ශනීය තොරණ. මේ අඩි 35ක් උස අඩි 36ක් පළල තොරණ ඉදි කරලා තිබුණේ ගාල්ල බටදුවේ ශ්‍රී සුදර්ශනගිරි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ. එම මධ්‍යස්ථානයේම වැඩ සිටින පූජ්‍ය පනාකඩුවේ චන්දිම හිමියන් සහ පූජ්‍ය හිනිදුම්ගොඩ අනුරවංශ හිමියන් අනෙකුත් විහාරවාසී හිමියන්ගේ සහයෝගයෙන් තමයි මේ තොරණ නිර්මාණය කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. ඔව් මේක හදලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා දෙනමක් එකතු වෙලා. හිතාගන්න පුළුවන් දෙයක. මේ භික්ෂූන් වහන්සේලාට මේ තොරණ මේ විදිහට නිර්මාණය කරන්න වසරකටත් වැඩි කාලයක් වැය වෙලා තියෙනවා. උන්වහන්සේට වටාත්ත ගත්තාම බණ කියන්න පුළුවන්. ඒ වගේම වෙනත් කටයුතු වලට යොමු වුණොත් ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා වහන්සේ විවිධ හැකියාවන්ගෙන් යුක්ත වෙන්න ඕන. බොහෝ හැකියාවන්ගෙන් සමන්විත කනාකඩුවේ චන්දිම හාමුදුරන් වහන්සේ උන්වහන්සේගේ බාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත් බහුවිධ හැකියාවන් පුරුදු පුහුණු කරමින් මේ කටයුතු කරගෙන යනවා. බෞද්ධ ජනතාවට ලොකු ආඩම්බරයට කාරණයක්. ඒ නිසා අපි කාටත් ආරාධනා කරනවා. රාජ්‍ය වෙසක් මහෝත්සවය මේ මාසයේ අන්තිම පවතිනවා. අපි කාටත් ආරාධනා කරනවා දැක බලා ගන්න. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා අතින් නිර්මාණය වෙච්ච තොරණක් නිසා ඒ සුවිශේෂී බවක් තියෙනවා. ඉතින් මේ තොරණේ මූලික වැඩ කටයුතු කරලා තියෙන්නේ පනාකඩුවේ චන්දිම හිමියන් විසින්. ඊට පස්සේ මේකේ ක්‍රියාකාරීත්වයට ඇප් එක සැකසීම කරලා තියෙන්නේ හිනිදුම්ගොඩ අනුරවංශ හිමියන් විසින්. එතකොට චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ ගාල්ලේ සමන්ත ජයසේන මහත්මයා. පහුගිය මැයි පළමුවෙනිදා තිබුණ වෙසක් පුන් පොහෝ දිනයේ දවසේ තමයි මුලින්ම මේ තොරණ ප්‍රදර්ශනය කිරීම ආරම්භුවේ. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මැයි මාසේ 30 වෙනිදා සිටත් මේ තොරණ ප්‍රදර්ශනය කරනවා. මේ තොරණේ බල්බ් සාමාන්‍ය 20000කට වඩා තියෙනවා. මේ තොරණ LED තොරණක්. විදුලිය ගොඩක් අඩුවෙන් තමයි වැය වෙන්නේ. චිත්‍ර හැරුණාම අනේ සියලුම නිර්මාණ මම අපේ හිඳුන්ගොඩ අනුවන් සහඳුරු සහ විහාරවාසී මහා සංඝරත්නය ගතින් නිර්මාණය වීම තමයි මේකේ තියෙන විශේෂත්වය. වෙලාව තියෙන විදියට, ඉඩ තියෙන විදියට අනිකුත් වැඩක් කරන ගමන් තමයි මේ වැඩ කරේ. ඒකට වසරක වගේ කාලයක් අපිට ගියාම මේ තොරණ නිර්මාණය කරා. ආලෝක රටා ගත්තොත් මේක අපි LED වර්ග දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකක් තමයි පික්සල් LED කියන එක. අනිත් එක 12 LED කියන එක. පික්සල් LED වලින් දාලා තියෙන රටා බැලුවොත් සාමාන්‍යයෙන් ගණනය කරන්නත් බැරි රටා ප්‍රමාණයක් තියෙනවා. 12 LED වලින් කරලා තියෙන රටා ගත්තොත් සාමාන්‍යයෙන් එක රටාවක රටා 10ක් 20කට ආසන්න වගේ තියෙනවා. මම පුංචි කාලේ ඉඳලා ඉලෙක්ට්‍රොනික විෂයට ගොඩක් ආදරය කළා. පිරිවෙන් අධ්‍යාපනයෙන් පස්සේ ඉලෙක්ට්‍රොනික විෂය හදාරන්න කොග්ගල වෘත්ති පුහුණු ආයතනයට ගියා. පංචල විතානගේ ගුරු පියාණන් ගියට තමයි ඉගෙන ගත්තේ. පසුගිය වසරවල යම් නිර්මාණ කරා. කොරෝනා කාලය තුළ යම් නිර්මාණය කළා. තව නිපයොම් නිර්මාණය කළා. පස්සේ මම තේරුම් ගත්තා ශාසනයට ගැළපෙන මිනිස්සුන්ට දකින්න බලන්න දෙයක් නිර්මාණය කරන්න ඕන කියලා. ඒ නිසා තමයි අපි වසර 3කට කලින් අපි ආරම්භ කරා තොරණක් නිර්මාණය කරන්න. එතකොට මේ 3 වෙනි වසර අඩි 33ක් උස 36ක් පළල තොරණ නිර්මාණය කරා. සාමාන්‍යයෙන් විශාල මුදලක් සාමාන්‍ය ලක්ෂ 10කටත් එහා ගිහිලා දෙනවා. එතෙන්දී අපිට දානකට පිරිතකට ඒ හැම වෙන හැම මුදලක්ම අපි මේ වෙනුවෙන් යොදවලා තියෙනවා. බැංකුවකින් ණයක් වගේ අරගෙන එහෙම තමයි මේ තොරණ නිර්මාණය කරන්නේ. මේ වෙනකොටත් කීප දිනකම අපෙන් තොරණ ඇනවුම් කරලා තියෙනවා. විස්තර අහලා තියෙනවා. කීප දිනක් බලන්නත් වෙනවා කිව්වා. මේ තොරණ තමන්ගේ ප්‍රදේශයේ විහාරස්ථානයේ ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මට ඇමතුමක් ලබා දෙන්න පුළුවන්. දුරකථන අංකය 076 477 40 69. ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ තොරණ ඔබගේ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් තියෙනවා. අපි ලබා දෙන්න සූදානම්. ඉතින් භික්ෂූන් වහන්සේලා අතින් නිම වුණ ආමිස පූජාව ස්වර්ණ මයුර ජාතකය පිළිඹු කරන මේ දර්ශනීය වෙසක් තොරණ නරඹන්න ගාල්ල බටදුවේ ශ්‍රී සුදර්ශනගිරි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට යන්න කියලා ලෝකයත් අපේ ලෝකයින්ට ආරාධනා කරනවා.